දරුවනේ ඔබ හිතනවා ඇති ඔයා කරපු හැමදේම වැරදුනා කියලා. ඔයා වපුරපු දේ නෙවෙයි අස්වැන්න ලැබුණේ කියලා. ඔයා ගොඩනගපු හැමදේම ඔයාගේ ඇස් ඉස්සරහම කඩාගෙන වැටුනාම ආයෙත් පටන් ගන්න හිතක් නැති වෙන එක සාධාරණයි. ඒත් මතක තියාගන්න. අසාර්ථකත්වය කියන්නේ පාර ඉවරයි කියන බෝඩ් එකක් නෙවෙයි. එය වෙන පාරකින් යන්න කියන පොඩි ඉගියක් විතරයි. වැටුණු හැම සැරයක්ම ඔයා ඉගෙන ගත්තේ කොහොමද ආයෙත් නොවැටී ඉන්නේ කියලා. අද ඔයා ඉන්න තැන ඔයාගේ ගමනාන්තය නෙවෙයි. මේක විවේකයක් විතරයි. ගැඹුරු හුස්මක් ගන්න. ඔයාගේ තුවාල දිහා බලන්න. ඒවා ඔයාගේ දුර්වලකම නෙවෙයි. ඔයා කොච්චර දේවල් වලට ඔරොත්තු දුන්නද කියන එකේ සාක්ෂිය. අලු යට ගිනි පුපුරක් තාම තියෙනවා. ඒක පිඹින්න. අලුත් විදිහකට අද ඉඳන් ආයෙත් පටන් ගන්න. ඔයාගේ කතාව අසාර්ථක කතාවක් නෙවෙයි. නැවත නැගී සිටීමේ වීර කතාවක්.